2024 29 වෙනි බහුවර්ණ ප්‍රශ්නය. මේ ප්‍රශ්නෙට ලබා දීලා තියෙන පිළිතුර all කියලා තියෙන්නේ. අපි ගණනය කිරීම කරලා බලමු. ඇයි මේ දීලා තියෙන පිළිතුරු වලින් එකක්වත් නිවැරදි පිළිතුර විදිහට සලකලා නැත්තේ කියලා. X දරාලු සාම්පලයක කැල්සියම් කාබනේට්, පොටෑසියම් කාබනේට් සහ නිෂ්ක්‍රීය ද්‍රව්‍යයක් අඩංගු වෙනවා. X දරාලු සාම්පලය තුල කැල්සියම් කාබනේට් තියෙනවා, පොටෑසියම් කාබනේට් තියෙනවා, ඊට අමතරව නිෂ්ක්‍රීය අපද්‍රව්‍යයක් තියෙනවා. එතකොට කැල්සියම් කාබනේට් පොටෑසියම් කාබනේට් මවුල අනුපාතය 2:1. එතකොට කැල්සියම් කාබනේට් මවුල 2යි x ප්‍රමාණයක් තියෙනවා නම් පොටෑසියම් කාබනේට් මවුල x ප්‍රමාණයක් තියෙනවා. x වල වියලි කුඩු කරන ලද ග්‍රෑම් එකක සාම්පලයක්. එතකොට මේ නිදර්ශකයෙන් ග්‍රෑම් එකක් ගන්නවා. වැඩිපුර හයිඩ්‍රොක්ලෝරික් අම්ලය තුල දිය කරනවා. එතකොට භාවිත කළ HCl ද්‍රාවණයේ සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මවුල 0.3යි. පරිමාව ඝන සෙන්ටිමීටර 25යි. එතකොට මේ ප්‍රතික්‍රියාවෙන් පස්සේ ලැබෙන ද්‍රාවණය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් සමග අනුමාපනය කරනවා. ඒ ද්‍රාවණයේ සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මවුල 0.1යි. අන්තලක්ෂයේදී බියුරේට්ටු පාඨාංගය ඝන සෙන්ටිමීටර 15යි. ඒ කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර 15ක් වැයවිලා තියෙනවා. ඒත් අපි ගණනය කරන්න ඕනේ X දරාලු සාම්පලයේ තියෙන කැල්සියම් කාබනේට් වල ස්කන්ධ ප්‍රතිශතය. ඒතර ගණනය කිරීම පටන් ගන්න කලින් සිදුවන ප්‍රතික්‍රියා මොනවද කියලා අපි අවබෝධ කරගන්න ඕනේ. ඒතර කැල්සියම් කාබනේට්, පොටෑසියම් කාබනේට් අඩංගු නිදර්ශකයට හයිඩ්‍රොක්ලෝරික් අම්ලය යොදනවා. ඒතර අපි දන්නවා කැල්සියම් කාබනේට් හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සමග ප්‍රතික්‍රියා කරපුවාම කාබනේටය අම්ලයක් සමග ප්‍රතික්‍රියා කරපුවාම කාබන් ඩයොක්සයිඩ් වායුව සහ ජලය හැදෙනවා. ඒතර හැදෙන ලවණය කැල්සියම් ක්ලෝරයිඩ්. ප්‍රතික්‍රියාව තුලිත කරන්න ඕනේ මේ විදිහට ප්‍රතික්‍රියාව තුලිත වෙන්නේ. ඒ විදිහටම පොටෑසියම් කාබනේට් HCl එක ප්‍රතික්‍රියා කරනවා කාබනේටයක්. ඒතර හැදෙන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව සහ ජලය, ලවණය පොටෑසියම් ක්ලෝරයිඩ්. ප්‍රතික්‍රියාව මේ විදිහට තුලිත කරගන්න ඕනේ. ඒතර අපිට පැහැදිලි මේ ලැබෙන ද්‍රාවණය තුල අඩංගු වෙන්නේ කැල්සියම් ක්ලෝරයිඩ්, පොටෑසියම් ක්ලෝරයිඩ් සහ ඉතිරි HCl. එතකොට ප්‍රතික්‍රියාවෙන් පස්සේ ඉතුරු වෙච්ච HCl කැල්සියම් ක්ලෝරයිඩ්, පොටෑසියම් ක්ලෝරයිඩ්. එතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කරන්නේ ඉතිරි වූ HCl. H-1යි OH එකයි. එතකොට ජල අණු එකක් හැදෙනවා උදාසීනීකරණයේදී ලවණය සෝඩියම් ක්ලෝරයිඩ්. එතකොට මේ යොදන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියා කරන්නේ ඉතිරි වෙච්ච HCl එක විතරද නැහැ. මේ ද්‍රාවණයේ තියෙන කැල්සියම් ක්ලෝරයිඩ් එක්කත් මේ යොදන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් ඉතා සුළු ප්‍රමාණයක් ප්‍රතික්‍රියා කරලා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් හදනවා. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ ජලයේ මද වශයෙන් ද්‍රව්‍ය ප්‍රබල විද්‍යුත් විච්ඡේදයක්. එතකොට ඊටාම සුළු ප්‍රමාණයක් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙනවා. ඊට පස්සේ සමතුලිතතාවක් නිර්මාණය කරනවා. එතකොට මේ සමතුලිත අවස්ථාවේදී ඊටා සුළු කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රමාණයක් හැදිලා තියෙනවා. ඒ හැදිලා තියෙන කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් සඳහා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් ඊටා සුළු ප්‍රමාණයක් වැය වෙනවා. එතකොට අපි සාමාන්‍යයෙන් ගණනය කිරීම කරන්නේ මේ ප්‍රතික්‍රියාව නොගිනි හැකි කියලා උපකල්පනය කරලා. අවක්ෂේප වන කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රමාණය නොගිනිය හැකිය. ඒතර මේ අනුමාපනයේදී වැය වූ සම්පූර්ණ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රමාණය ප්‍රතික්‍රියා කරලා තියෙන්නේ ඉතිරි HCl එක කියලා අපි සලකනවා. අපි ගණනය කරගනිමු.
ඉතිරි HCl සමග ප්‍රතික්‍රියා කළ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න. කොහොමද ගන්න කිරීම කරන්නේ? අපි දන්නවා සාන්ද්‍රණය සමානයි මවුල ගානන බෙදීම පරිමාව සමීකරණ දෙපසම පරිමාවෙන් ගුණ කරපුවාම අපිට ලැබෙනවා මවුල ගාන සමානයි සාන්ද්‍රණය ගුණ කිරීම පරිමාව. එතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයේ සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මවුල 0.1යි. ප්‍රතික්‍රියා කරපු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණ පරිමාව ඝන සෙන්ටිමීටර 15යි. ඒ කියන්නේ ඝන ඩෙසිමීටර 15 ගුණ කිරීම 10^3යි. ඝන ඩෙසිමීටරයට සුළු වෙනවා. එතකොට 0.1 වරක් 15 1.5යි ගුණ කිරීම 10^3 වෙනි බලය පිළිතුර ඒකකය මවුල. එතකොට මේ ඉතිරි HCl සමග ප්‍රතික්‍රියා කළ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න. එතකොට අපි තුලිත රසායනික සමීකරණය ලියලා තියෙන නිසා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ HCl අතර ප්‍රතික්‍රියාවට අපිට ගණනය කරගන්න පුළුවන් ඉතිරි වූ HCl මවුල ගන්න. එතකොට ඉතිරි වූ HCl මවුල ගන්න මවුල අනුපාතය 1:1යි. එහෙනම් මවුල 1.5 ගුණ කිරීම 10^3යි. ඊළඟට මේ ප්‍රතික්‍රියාව සඳහා යොදපු HCl වලින් කොටසක් ඉතිරි වුණා. ඉතිරි කොටස කැල්සියම් කාබනේට් එක්කයි පොටෑසියම් කාබනේට් එක්කයි ප්‍රතික්‍රියා කළා. අපි එහෙනම් ගණනය කරමු කැල්සියම් කාබනේට් එක්ක ප්‍රතික්‍රියා කළ HCl මවුල ගන්න. එතකොට අපි කැල්සියම් කාබනේට් මවුල 2x ප්‍රමාණයක් තියෙනවා කියලා හිතුවොත් ඒ වගේ දෙගුණයක් HCl ප්‍රතික්‍රියා කරනවා. මවුල අනුපාතය 1:2යි. ඒ කියන්නේ මවුල 4x ප්‍රමාණයක් HCl වලින් ප්‍රතික්‍රියා කරලා තියෙනවා කැල්සියම් කාබනේට් සමග. ඊට අනුරූපව අපිට ඊළඟට ගණනය කරන්න පුළුවන් පොටෑසියම් කාබනේට් සමග ප්‍රතික්‍රියා කළ HCl මවුල. එතකොට මවුල අනුපාතය 2:1 නිසා කැල්සියම් කාබනේට් මවුල ගාන 2x නම් පොටෑසියම් කාබනේට් මවුල ගාන x. එතකොට පොටෑසියම් කාබනේට් මවුල 1ක් එක්ක HCl මවුල 2ක් ප්‍රතික්‍රියා කරනවා. ඒ අනුව පොටෑසියම් කාබනේට් සමග ප්‍රතික්‍රියා කළ HCl මවුල ගාන මවුල 2x. එතකොට මේ තියෙන්නේ ඉතිරි වූ HCl මවුල ගාන, මේ තියෙන්නේ කැල්සියම් කාබනේට් එක ප්‍රතික්‍රියා කරපු HCl මවුල ගාන, මේ තියෙන්නේ පොටෑසියම් කාබනේට් එක ප්‍රතික්‍රියා කරපු HCl මවුල ගාන. එතකොට මේ අගයන් තුන එකතු කරපුවාම අපිට ලැබෙනවා ප්‍රතික්‍රියාවට යෙදූ HCl මවුල ගාන. ප්‍රතික්‍රියාවට යෙදූ HCl මවුල ගාන අපිට ගණනය කරන්න පුළුවන් යෙදූ ද්‍රාවණයේ සාන්ද්‍රණය සහ පරිමාව ඇසුරෙන්. අපි ගණනය කරමු යෙදූ HCl මවුල ගණන. යෙදූ HCl ද්‍රාවණයේ සාන්ද්‍රණය ඝන ඩෙසිමීටර මවුල 0.3යි. යෙදූ HCl ද්‍රාවණයේ පරිමාව ඝන සෙන්ටිමීටර 25යි. ඝන ඩෙසිමීටර 25 ගුණ කිරීම 10^3යි. ඝන ඩෙසිමීටර සුළු වෙනවා. පිළිතුර ලැබෙන්නේ මවුල වලින්. එතකොට 0.3 වරක් 25. 3 වරක් 25 75යි දශම ස්ථාන 1යි. එතකොට 7.5 ගුණ කිරීම 10^3යි. එතකොට ඉතිරි වූ HCl මවුල ගාන කැල්සියම් කාබනේට් සමග ප්‍රතික්‍රියා කළ HCl මවුල ගාන පොටෑසියම් කාබනේට් සමග ප්‍රතික්‍රියා කළ HCl මවුල ගාන මේ අගයන් තුන එකතු කරපුවාම යෙදූ HCl මවුල ගාන ලැබෙන්න ඕන. ඒත් අපි ලියන්න පුළුවන් සමීකරණයක් මවුල 1.5 ගුණ කිරීම 10^3 එකතු කිරීම මවුල 4x එකතු කිරීම මවුල 2x සමානයි මවුල 7.5 ගුණ කිරීම 10^3. එක මේකක නිසා මම ඒකක ලිව්වේ නැහැ. අපිට ලැබෙනවා 6x සමානයි
1.5 වරක් 10 මේ පැත්තට ගියාම ඍණ 1.5 වරක් 10 එතකොට පොදු සාධකය 10 අපිට ලැබෙනවා 6 වරක් 10 එතකොට 6න් බෙදපුවාම x කියන්නේ 1 වරක් 10 හැබැයි අපි ගන්න කරන්න ඕනේ x නෙවෙයි කැල්සියම් කාබනේට් වල ස්කන්ධ ප්‍රතිශතය. ඒතර කැල්සියම් කාබනේට් ප්‍රමාණය මවුල 2x. ඒතර ඒක මතක තියාගෙන තමයි අපි ගණනය කිරීම කරන්න ඕනේ. ඒතර නිදර්ශකයේ තිබූ කැල්සියම් කාබනේට් ස්කන්ධය. එතකොට අපි දන්නවා මෞල ගාන සමානයි ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධයේ සමීකරණය දෙපසම මෞලික ස්කන්ධයෙන් ගුණ කරපුවාම ස්කන්ධය සමානයි මෞල ගාන. එතකොට කැල්සියම් කාබනේට් මෞල ගාන මෞල 1 ගුණ කිරීම 10 ගුණ කිරීම 2. ඒ කියන්නේ මෞල 2 ගුණ කිරීම 10 කැල්සියම් කාබනේට් වල මෞලික ස්කන්ධය මෞලයට ග්‍රෑම් 100යි. මෞලයට සුළු වෙනවා පිළිතුර ලැබෙන්නේ ග්‍රෑම් වලින්. 100 කියන්නේ 10 දෙවෙනි බලය 10 දෙවෙනි බලය ගුණ කිරීම 10 තුන්වෙනි බලය 10 1යි. එතකොට 10 1 වරක් 2 0.2යි. දැන් අපිට පුළුවන් කැල්සියම් කාබනේට් වල ස්කන්ධ ප්‍රතිශතය ගණනය කරන්න. කැල්සියම් කාබනේට් ස්කන්ධ ප්‍රතිශතය. නිදර්ශකයේ කැල්සියම් කාබනේට් ස්කන්ධ ප්‍රතිශතය. එතකොට කැල්සියම් කාබනේට් ස්කන්ධය ග්‍රෑම් 0.2යි. නිදර්ශකයෙන් ගත්තේ ග්‍රෑම් 1ක් ගුණ කිරීම 100%. එතකොට අපි ලැබෙන පිළිතුර 120යි. එතකොට මේ ගණනය කිරීමට අනුව මේ ප්‍රශ්නය සඳහා නිවැරදි පිළිතුර වෙන්නේ අංක 3. හැබැයි ලකුණු දීපේ පටිපාටියේ මේ ප්‍රශ්නය සඳහා ඕනෑම පිළිතුරක් නිවැරදි පිළිතුරු විදිහට සලකලා තියෙනවා. ඒකට හේතුව මොකක්ද? ඒකට හේතුව තමයි මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් කොටසක් කැල්සියම් ක්ලෝරයිඩ් සමග ප්‍රතික්‍රියා කරලා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් විදිහට අවක්ෂේප වීම. එතකොට ඒ ගැන සඳහනක් මේ ප්‍රශ්නේ නැති නිසා මේ ගණනය කිරීම 100% නිවැරදිව කරන්න බෑ. අන්නේ අදහසින් තමයි මේ ප්‍රශ්නය සඳහා ඕනෑම පිළිතුරක් නිවැරදි පිළිතුර විදිහට තෝරගෙන තියෙන්නේ. ඒ වුණාට අපි සාමාන්‍යයෙන් මේ වගේ ගණනය කිරීමක් කරනකොට මේ උපකල්පනයේ සමග තමයි ගණනය කිරීම කරන්නේ. ඒ නිසා මට හිතෙන්නේ නම් තුන්වෙනි පිළිතුර නිවැරදි පිළිතුරු විදිහට ලබාගත් දරුවන්ට ලකුණු ලබා දීම සාධාරණයි. ඉතින් සමහර වෙලාවට මේ වගේ ගැටලු සහගත ප්‍රශ්න අපසු උසස් පෙළ විභාගයේදී ලැබෙනවා. ඉතින් ඒ වගේ ගැටලු සහගත ප්‍රශ්න නොලැබෙන විදිහට ප්‍රශ්න පත්‍ර සකස් කිරීම අනාගතයේදී වර්තමානයේ උසස් පෙළ විභාගයට පෙනී සිටින දූ දරුවන්ගේ යුතුයකමක් වෙනවා. එමනම් අපි මේ විදිහට තවත් පසු විභාග ප්‍රශ්නයක පිළිතුරු විවරණයකින් මුණ ගැසෙමු.